ළමයි 34000කට වැඩි ප්‍රමාණයක් අපේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ සඳහා වෙනි සිටිනවා. එතකොට මෙම විෂයේ සමත් වීමේ ප්‍රවණතාවය බැලුවම 92% ඉක්මවපු සමත් වීමේ ප්‍රවණතාවයක් සහ 26ක් 22ක් අතර ඒ සාමාර්ථ ලැබීමේ ප්‍රවණතාවයක් මේ විෂය තුල දක්නට ලැබෙනවා. සුවහසක් දූ දරුවන්ගේ සරසවි සිහිනය සැබෑවක් කළ යුගයේ අති විශිෂ්ට බෞද්ධ ශිෂ්ටාචාරයේ පාඨමාලාව ත්‍රිකුණාමලයේ කච්චායන හිමියන් විසින් මෙහෙවන වගයි. උසස් පෙළ ඒ සාමාර්ථය මුලාවක් නොව යථාර්ථයක් කරමින් දිවයිනේ අති විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් අපේ අතිවරයාණෝ අවටින් නැගෙන සියලු බාධක ඉන්ද්‍රකීලයක් සේ ජය ගනිමින් සෑම වසරකදීම විශ්වවිද්‍යාල මහාචාර්යවරු ගෙන්වා තම දුවා දරුවන්ගේ දැනුම් පිපාසාව සංසිඳවනු ලබයි. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විභාග ප්‍රශ්න පත්‍ර දෙකට අදාළ පාඩම් මාලා සියල්ල හකුලුවා ගනිමින් සෑම මාසකම පුනරීක්ෂණ පන්තියේදී ලබා දෙන සම්පූර්ණ නිබන්ධන මාලාව. අද විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලකුණු ප්‍රදාන. ඒදී ලකුණු රැස් කර ගැනීමට මේ බෞද්ධ විශිෂ්ටාචාරයේ විෂය ඉතා වැදගත්. අද විශාල ශිෂ්‍ය පිරිසක් මේ විෂය හැදෑරීමට පෙළඹී සිටිනවා. ඒ වගේම බුදු ධර්මයේ පිළිබඳව බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව මේ පුදුල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල අභියෝගයකට ලක්විච්ච අවස්ථාවක් වශයෙන් මා දකිනවා මේ අපේ මේ ශිෂ්‍ය පිරිස. ඊට ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය පෙළ උදවියට පාස් වුණාට පස්සේ ඒ දරුවා විෂයන් තෝරා ගැනීම සම්බන්ධව මහත් ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඒ මම පැහැදිලිව කියන්නට ඕනේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් එහෙම නැත්නම් ප්‍රධාන පරීක්ෂකවරයෙක් වශයෙන් පාලක පරීක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරද්දී පැහැදිලිව පේනවා අපිට අපේ විෂයන් තෝරා ගැනීමේදී කොයි ආකාරයකට අපේ දරුවන් ගමන් කළ යුත්තේ කියන එක. ඒ නිසා මම දරුවන්ට දෙන අවවාදය තමයි පුළුවන් තරම් ආර්ථික විෂයන් වල නැඹුරු වෙනවට වඩා ඉහළ ලකුණු සාමාර්ථයන් ලබාගෙන අපේ දරුවන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ඉසෙට් කෝයේ එහෙම නැත්නම් ඉසෙට් ලකුණ පිළිබඳව ඉසෙට් ලකුණට කිසිදු හානියක් නොවන ආකාරයට ඉහළ ඉසෙට් ලකුණක් ලබා ගන්න පුළුවන් විෂයක් වශයෙන් සිංහල එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසයේ වැනි විෂයන් හදාරන්න පෙළඹෙනවා නම් ඒ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවයට